පහුගිය 7 වෙනිදා ඊශ්‍රායලය කරා පලස්තීන හමාස් සංවිධානයේ විසින් ඉතා ම්ලේච්ඡ වූ ත්‍රස්ත ප්‍රහාරයක් ආරම්භ කරන්නට යෙදුණා. මේ ප්‍රහාරය හමුවේ අපිට යමක් පණිවිඩයක් දීමේ පරම යුතුයකමක් පවතිනවා කෘතවේදී ජාතියක් හැටියට. මොකද පුරා දශක 3කට ආසන්නතම වූ කාල පරිච්ඡේදයක් මේ ශ්‍රී ලංකාවේ LTT ත්‍රස්තවාදයෙන් අපි බැට කනකොට විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ අම්පාරේ ජීවත් වන භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒ කුරිරු ත්‍රස්තවාදයේ අමිහිරි බව කොතෙක්ද කියන එක අපි හොඳට අත්විඳා. ඒ යුගයේ අද ජාත්‍යන්තරය අපිට පිටුපානකොට සහයෝගය ලබා නොදෙනකොට ඊශ්‍රායල් රාජ්‍ය කොන්දේසි විරහිතව අපේ රටේ ත්‍රස්තවාදයෙන් අපි මුදවා ගන්න ඕන කියන කාරණාවත් එක්ක සහයෝගය දුන්නා. එදා බෙල් හෙලිකොප්ටර් යානා, කපීර් යානා, STF එක නිර්මාණය, SF එක නිර්මාණය කිරීම ආදී විවිධ ආකාරයේ සහයෝගයන් අපිට ඊශ්‍රායලය ලබලා දීලා තියෙනවා. ඊශ්‍රායලය කියන්නේ අවුරුදු 6000කට එහා ගියපු හොඳ ඉතිහාසගත තොරතුරු වලින් සමන්විත වෙච්ච අභිමානවත් වූ ජාතියක් ගොඩනගපු දේශයක්. එතකොට මේ දේශය අපේ රට වෙනුවෙන් ත්‍රස්තවාදයේ යටපත් කරන්නට ඒ දවසේදී අපිට උදව් වුණා වගේම මේ දවසේදීත් අපිට යුතුයකමක් තියෙනවා කෘතවේදීව ඒ වෙනුවෙන් අපේ හඬ අවදි කරන්න යම් පණිවිඩයක් දෙන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේට අපි මේ වෙලාවේ